2020 वर्षයේ විශිෂ්ටතම ශිෂ්‍යයා. අධ්‍යාපනයෙන් විෂය බාහිර ක්‍රියාකාරකම් වලින් මෙන්ම තනතුරු වගකීම් තුළින් එක හා සමාන දක්ෂතා පෙන්වීම සාමාන්‍යයක් නොවේ. එවැනි අසාමාන්‍ය වූත් අතිදක්ෂ වූත් පිරිසක් අතුරිනුත් විශිෂ්ටයෙකු වීම කෙසේත් සාමාන්‍යයක් නොවේ. එබැවින් හිඳින්න, අසන්න, දැනගන්න මේ ඔහුගේ කතාව. 2001 වසරේ ඔක්තෝබර් මාස 26 වන දින මෙලොව එළිය දුටු ඔහු 2007 වසරේදී රාහුල විද්‍යාලය වෙත පිය නැගෙනවා. රාහුල ප්‍රාථමික ශිෂ්‍ය නායක මණ්ඩලයේ සමාජිකයෙකුද වන මොහු පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු 178ක් ලබා ගනිමින් විද්‍යාලයේ පළමු 10 දෙනා අතරට පැමිණෙනවා. 6 ශ්‍රේණියේ සිට විද්‍යාලයේ කැපී පෙනෙන දක්ෂතා දක්වන මොහු පාසල්, කලාප, පළාත් සහ ජාතික මට්ටමේ ජයග්‍රහණ රාශියක් ලබා ගැනීමට සමත් වෙනවා. එමෙන්ම නවනිපැයුම්, රොබෝ තාක්ෂණය, තොරතුරු සහ සංවේදන තාක්ෂණය හා තාරකා විද්‍යාව යන ක්ෂේත්‍රවලින් කැපී පෙනෙන දක්ෂතා දක්වමින් 2017 වසරේදී නවනිපැයුම් සඳහා ජනාධිපති සම්මානයද ලබා ගනිමින් විද්‍යාලයට ඉවහත් කීර්තියක් අත්කර දෙනවා. එමෙන්ම 2016 සමස්ත ලංකා නවනිපැයුම් තරගයෙන් රන් පදක්කමත්, සමස්ත ලංකා රොබෝ තාක්ෂණ තරගයෙන් ප්‍රථම ස්ථානයත්, සමස්ත ලංකා රාස්පබරි PI චැලෙන්ජ් තරගයෙන් ප්‍රථම ස්ථානයත්, 2018 සමස්ත ලංකා IoT තාක්ෂණ තරගයෙන් දෙවන ස්ථානයක් ලබා ගැනීමට සමත් වෙනවා. 2016 වසරේදී රාහුලේ ශිෂ්‍යත්ව භාරයෙන් පිරිනමන පාසලේ නවනිපැයුම් වලින් දක්ෂතම ශිෂ්‍යයාට හිමි ශිෂ්‍යත්වයේද මොහු හිමි කරගන්නවා. සෞන්දර්යශය සඳහාද ඉහළ දක්ෂතා පෙන්වමින් සමස්ත ලංකා බටහිර සංගීත සහ නර්තන තරගාවලියෙන් දිවෙනේ සිව්වන ස්ථානය සහ එහි දකුණු පළාත් ප්‍රථම ස්ථානය ලබාගත් කණ්ඩායමේ සමාජිකයෙක්ද වූවා. 2016 වසරේ ජාතික ගණිත ඔලිම්පියාඩ් තරගයෙන් ගෞරව සම්මානයක්ද ලබා ගන්නා මොහු තොරතුරු විද්‍යා ඔලිම්පියාඩ් තරගයෙන් සමස්ත ලංකා අවසන් වටේට සුදුසුකම් ලබනවා. ඉංග්‍රීසි දින තරඟවල නොකඩවා ජයග්‍රහණ ලබා ගන්නා මොහු ආදර්ශ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමාජිකයෙක්ද වූවා. විද්‍යාලයේ සමිති සමාගම් රාශියකට නායකත්වය ලබා දෙමින් නවනිපැයුම් සංගමයේ ලේකම් තනතුරත්, රොබෝ තාක්ෂණ සංගමයේ උපසභාපති තනතුරත්, ලියෝ සමාජයේ උපලේකම් තනතුර සහ විද්‍යා සංගමයේ උපලේකම් ලෙසත් සක්‍රිය දායකත්වයක් ලබා දුන්නා. විද්‍යාලයේ තාරකා විද්‍යා දැනුම මිනුම සංචිතයේ නායකයා වශයෙන් කටයුතු කළ මොහු එම සංගමයේ ලේකම් ලෙසද කටයුතු කරමින් තාරකා විද්‍යා සංගමයට අමිල මෙහෙයක් සිදු කළා. ඔහු විසින් විද්‍යාලයේ ත්‍යාග ප්‍රදානෝත්සවයන් වලදී ත්‍යාග හා ශිෂ්‍යත්ව විශාල ප්‍රමාණයක් හිමි කරගෙන තිබෙන අතර අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ඒ සාමාර්ථ 8ක් සමගින් විද්‍යාව, ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය සහ තොරතුරු සහ සංනිවේදන තාක්ෂණ යන විෂයන් සඳහා විද්‍යාලයේ වැඩිම ලකුණු ලබාගත් ශිෂ්‍යයා බවට පත්වනවා. 2016 වසරේදී ශිෂ්‍ය නායක මණ්ඩලයට තේරීපත් වන මොහු 2019-20 වසරවල රාහුල විද්‍යාලයේ උප ප්‍රධාන ශිෂ්‍ය නායක ලෙස පාසලට නොපිරිහෙලා යුතුයකම් ඉටු කරන්නට උත්සුක වූවා. අපොස උසස් පෙළ විභාගයට භෞතික විද්‍යා විෂය ධාරාවෙන් පිණිය සිටිමින් ඒ සාමාර්ථ 3ක් සමගින් දිස්ත්‍රික් 3 වන ස්ථානය සහ සමස්ත ලංකා 18 වන ස්ථානය ලබාගෙන මොරටුව විශ්වවිද්‍යාලයට ඇතුළත් වී තම පාසලට පාසල් ශිෂ්‍යයෙකුගෙන් හිමි විය හැකි වටිනාම කීර්තිය ලබා දෙනවා. පාසල් ජීවිතයේ පළමු දිනයේ සිට නික්ම යන මොහොත දක්වාම තමන්ගේ උපරිමයටත් වඩා උපරිමයක් සිදු කරමින් රාහුල මාතාව රණින් සැරසවූ මේ අභිමානවත් රාහුල පුත්‍රයා 2020 වර්ෂය සඳහා රාහුලයේ විශිෂ්ටතම ශිෂ්‍යයාට හිමි ගෞරව සම්මානය ලබා ගන්නට සූදානම්. විශිෂ්ටයන් අතර අති විශිෂ්ටයෙකු වෙමින් සියලු ශේෂ්ත්‍රයන් තුළ බලකණු වූ ඔහු ඔබගේ උණුසුම් අත්පොළසන්නාදිය නැවත වරක් ලබා දෙන්න 2020 වර්ෂයේ විශිෂ්ටතම ශිෂ්‍යයා වෙනුවෙන් ජේ සංජුල ගත්සර. ඒ අනුව ඔහුට දැන් ජේමිස් සේවා බෝලගේ සමරු ශිෂ්‍යත්වය පිරිනැමෙනවා ඇති.